මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇති සීගිරිය වෙත ළඟාවීමට නම් ඔබට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ විනාමළුව හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 6ක පමණ දුරක් ඉදිරියට ගමන් කරන්න වෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 1214ක් පමණ උසකින් පිහිටා තිබෙන මේ සීගිරි පර්වතය අවට භූමි මට්ටමේ සිට බැලුවොත් අඩි 650ක් පමණ උසකින් යුක්ත තනි පර්වතයක්. සීගිරි පර්වතයේ පාමුල බටහිර පැත්තට වෙන්න බෞද්ධ ලෙන් විහාරයක නටබුන් දැක ගන්න පුළුවන්. ඒ නටබුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් වන බවට සැලකෙන නිසා මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසටත් වඩා වැඩි කාලයක පටන් පැවති බවට විශ්වාස කෙරෙනවා. ඒ වගේම මෙතෙක් සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව පුරාවිද්‍යාඥයන් විසින් සීගිරියේ ඓතිහාසික අවධි 8ක් හඳුනාගෙන තිබෙනවා. එසේ වුවත් ක්‍රිස්තු වර්ෂ 477-495 සමයේ රාජ්‍ය පාලනය කළ පළවෙනි කාශ්‍යප රජතුමා සීගිරිය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුව එය ලෝක ප්‍රකට කලා නිකේතනයක් බවට පත්වී තිබුණා. ඔහු සීගිරි පර්වතය ආරක්ෂිත බලකොටුවක් ලෙස මෙන්ම අති සුන්දර රාජමාලිගයක් හා අති විශිෂ්ට නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බවයි මහා වංශය සඳහන් කරන්නේ. සීගිරිය නම් වූ මෙම අති විශිෂ්ට කලාගාරය 1982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ වගේම තමයි මෙය දැන් සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියක්. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දියාගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමිභාගය, දියාගල් හා පවුරු සහිත නැගෙනහිර භූමිභාගය නවීන තාක්ෂණයට පවා අභියෝග කළ හැකි ආකාරයේ අති විශිෂ්ට නිර්මාණ බව අවිවාදාත්මකයි. ඊජිප්තුවේ හා පර්සියාවේ ජල උද්‍යාන සිහිගන්වන ඉතාමත් තියුණු ජ්‍යාමිතික සමමිති බවක් ඇති ලොව අනෙකුත් ජල උද්‍යානවලට නොදෙමිනි ලෙස සකසා ඇති මෙම ජල උද්‍යාන අදටත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. එම ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නිරන්තරයෙන්ම ලක්වෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත් වී ඇත්තේ එහි තිබෙන ලෝක ප්‍රකට බිතුසිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණන් කුරුටු ගීත නිසයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයා TV අරියානා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.